අපි හැමෝගෙම ජීවිතේ මොකක් හරි ඉලක්කයක් තියෙනවනේ. ඒත් ඒ ඉලක්කයට යන ගමනේදී අපේ අවධානය කඩන්න කොච්චර දේවල් එනවද? සමහර වෙලට ඒ නොනවත්වා එන ෆෝන් නොටිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් හිත ඇදිලා එන ඇඩ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම බාධකයක්ම මැද්දේ නොසලී Tamanගේ අරමුණේම හිත තියාගැනීමේ බලය ගැන කියවෙන හරිම අපූර්ව කතාවක් තමයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. මේ තමයි තේලපත්ත ජාතකය. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේක පටන් ගන්නෙම ජීවිතයත් මරණයත් අතර තියෙන මාරාන්තික පරීක්ෂණයකින්. සිත එකඟ කරගන්නවා කියන එක ඇත්තටම කොයිතරම් අමාරුද කියලා මනින පරීක්ෂණයක්. පොඩ්ඩක් හිතලා බලන්න කරන වැඩේ එකම එක පොඩි වැරැද්දක් වෙනොත් තමන්ගේ ජීවිතේම වන්දි ගෙවන්න වෙනවා. ඔන්න ඔය වගේ මොහොතක තමන්ගේ ඉස්සරහා හිත වශී කරන හරිම ලස්සන දර්ශනයක් දිගෑරෙනවා. ඒ දිහා ඇහැක් ඇරලාවත් නොබලා ඉන්න පුළුවන්ද? ආන්නේ ප්‍රශ්නේ තමයි මේ කතාවේ හරය. දැන් බලන්න මේ தત્ත්වය. මරණ දඬුවම නියම වෙච්ච කෙනෙක්ට රජ කෙනෙක් අන්තිම අවස්ථාවක් දෙනවා කටමට්ටමට පිරෙන්න තෙල් දාපු බඳුනක් අතට දීලා සෙනග පිරුණු නගරයක් මෙදින් යන්න කියනවා. හරියටම යන පාරේ රටේ ඉන්න ලස්සනම කාන්තාව සින්දු කිය නටනවා. හැබැයි තීනවා එකම එක කොන්දේසියයි තෙල් බින්දුවක් හරි බිම වැටුනොත් පිටිපස්සෙන්ම එන අලුගෝසුව අතේ තියෙන දිලිසෙන කඩුවෙන් එතනම බෙල්ල ගහලා දානවා. හිතාගන්න පුරුවන් දේ පීඩනය. ඉතින් ජීවිතේට ආස කරන මැරෙන්න බය අර මිනිස්සයා තමන්ගේ සම්පූර්ණ අවධානය මුළු හිතම යොමු කරන්නේ අර තෙල් බින්දුවක්වත් නොසෙල්වි ගෙනියන්න. එයා අර නටන කාන්තාව දිහා හැරිලවත් බලන්නේ නැහැ. හැබැයි මේක තමයි කතාවේ මතුපිට තේරුම. බුදුරජාණන් වහන්සේ මේ උපමාව පැහැදිලි කරන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් එක්ක. මෙන්න බලන්න ඒකේ ඇත්ත තේරුම. අර තෙල් පාත්‍රය කියන්නේ වෙන මුකුත් නෙවෙයි අපේ සිහිය. එහෙමත් නැත්නම් මයින්ඩ්ෆුල්නස් එක. අර ලස්සනට නටන කාන්තාව තමයි පංචකාම සැප. ඒ කියන්නේ අපේ ඇහ, කන, නාසය පිනවන අපේ අවධානය හොරාගන්න ඕනෙම දෙයක්. එතකොට පිටිපස්සෙන් එන අලුගෝසුව එයා තමයි මායя නැත්නම් මරණය. ඉතින් මරණය කියන ශනික තර්ජනය පිටිපස්සෙන් එන නිසා අර මිනිස්සයට සිහියෙන් ඉන්න එක ලේසියි. ඉතින් මේක ඇහුවාම භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමිනේ ඒක නම් හරිම දුෂ්කර දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මහණෙනි ඒක තමයි ලේසි. මොකද පිටිපස්සෙන් කඩුවක් අරගෙන මරණේන බව දන්න නිසා එයා සිහියෙන් ඉන්නවා. හැබැයි සැබෑම අමාරු දේ තමයි ඒ වගේ ක්ෂණික තර්ජනයක් නැතුව තමන්ගේම උවමනාවෙන් සිහිය පිහිටුවාගෙන කාමයන්ට හසු නොවි තමන්ගේ ඉලක්කය කරා යන්නේක. ආන්න අර අමාරුම දේ ගැන තමයි මේ ජාතක කතාවේ ප්‍රධාන කොටසින් කියවෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි බරණස් රජුගේ පුතුන් සියදෙනාගෙන් බාලම පුත්‍රයා වුණු බෝධිසත්වයෝ. තමන්ට රාජ්‍ය උරුමයක් නැති බව තීරුම් අරගෙන කුමාරයා පසේ බුදුවරයන් වහන්සේලාගෙන් තමන්ගේ අනාගතය ගැන විමසනවා. උන්වහන්සේලාගේ අනාවැකිය හරීම පැහැදිලි. දවස් 7කින් ගන්ධාර දේශයේ තක්ෂිලා නුවර රජකම ලැබෙනවා. හැබැයි ඒකට යන්න තියෙන්නේ යකින්නියන් ඉන්න භයානක කැලෑවක් මැදින්. මේ යකින්නියෝ පංචේන්ද්‍රියන් පිනවන මායාවන් මවලා මිනිස්සුන්ව රවට්ටගෙන මරාගෙන කනවා. ඉතින් කොන්දේසිය තමයි ඒ කිසිම මායාවකට හසු නොවි ඒ යකින්නියන් දිහා හැරිලාවත් නොබලා සිහියෙන් ඒ ගමන යන්න ඕන කියන එක. ඉතින් පසේ බුදුවරයන් වහන්සේලාගේ අවවාදයත් ආරක්ෂාවට අවශ්‍ය පිරිත් නූලුත් අරගෙන බෝසත් කුමාරයා මේ භයානක ගමන පිටත් වෙනවා. අපි බලමු මේ ගමන කොහොම දිගහැරනවද කියලා. කුමාරයා තනියම යන්න හදද්දී සේවක පුරුෂයෝ 5 දෙනෙක් එකතු වෙනවා. අහා අපිටත් පුළුවන් ස්ත්‍රී මායම් වලට මුලා නොවී ඉන්න කියලා ලොකු විශ්වාසයකින්. එවනම් දැන් ගමනේ 6 දෙනෙක් ඉන්නවා. හරි. අනාවැකියේ තිබ්බ විදිහටම වැඩේ පටන් ගන්නවා. මුලින්ම යකින්නියෝ ඇහි පිනවන ලස්සන ගයක් මවනවා. ඒකට රැවටුණු පළවෙනි සේවකයා නතර වෙනවා. බෝසතා මේ යකින්නියෝ අහුවෙන්න එපා කිව්වත් එයා අහන්නේ නැහැ. අන්තිමේදී එයා ගොදුරක් වෙනවා. ටික දුරක් යද්දි කන පිනවන මිහිරි ගීතයකට දෙවෙනියත්, නාසය පිනවන සුවඳ විලවුන් කැඩයකට තුන්වෙනියත්, දිව පිනවන රස කෑමවලට හතරවෙනියත්, ශරීරයට සුවදෙන සැපැන්දන් වලට පස්වෙනියත් රැවටිලා යකින්නියන්ට ගොදුරු වෙනවා. අවසානයේදී තමන්ගේ ඉන්ද්‍රියන් দমনය කරගත් නොසැලෙන සිහියෙන් යුතුව ගමන් කර අපේ බෝධිසත්වයෝ විතරක්ම ඉතුරු වෙනවා. බෝසතා තනි වුණාත් කතාව මෙතනින් ඉවර නෑ. එක යකින්නියක් හිතනවා මේ කෙනාව නම් කොහොම හරි වසඟ කරගන්නවා කියලා. ඉතින් ඇය හරිම ලස්සන ස්ත්‍රියකගේ වේශයෙන්
බෝසතාගේ පස්සෙන්ම එනවා. තක්ෂිලාවට ආවට පස්සේ තමයි කතාවේ වැදගත්ම හනික පටන් ගන්නේ. බෝසතා නගරයේ අම්බලමක නතර වෙනවා. ඒ වෙලාවේ තක්ෂිලාවේ රජතුමා උයනට යන ගමන් මේ ලස්සන ස්ත්‍රියව දැකලා වශී වෙනවා. රජතුමායගෙන් විමසද්දී යකින්නිය කියනවා අර ඉන්නේ මගේ ස්වාමියා කියලා. බෝසතා කෑ ගහලා අනුතුරු අඟවනවා. මගේ බිරිඳ නෙවෙයි. මිනිස්සු 5 දෙනෙක්ව කාබු යකින්නියක් කියලා. නමුත් යකින්නියා බොහොම අහිංසක විදියට අඬා කියනවා බලන්න මගේ මහත්තයා තරහ ගියාම මට යකින්නි කියලාත් බනිනවා කියලා. මෙතනදි තමයි තීරණාත්මකම දේ වෙන්නේ. රජතුමා රැවටෙන්නේ බෝසතුන්ගේ කටුක ඇත්තට නෙවෙයි යකින්නියගේ රූපයටයි මිහිරි බොරුවටයි. ඔහු ඇයව මාලිගාවට ගෙනihin අගබිසව කරගන්නවා. එදා රෑම යකින්නිය ඇගේ පිරිසත් එක්ක මාලිගාවේ හිටපු රජතුමා ඇතුළු හැමෝම මරලා කනවා. පහුදා උදේ බලද්දී මුළු මාලිගාවම ඇටකටු ගොඩක් විතරයි. සංවර නවීමේ විපාකයේ රජතුමාට මරණයෙන් ලැබුණා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය රැකගත්ත බෝසතුන්ට ලැබුණු ප්‍රතිඵලය මොකක් වෙන්නේ නැද්ද? අම්බලමේ හිටපු කෙනා කිව්වේ ඇත්ත බව තේරුම් ගත්ත තක්ෂිලාවේ ජනතාවයි ඇමතිවරුයි මෙහෙම හිතනවා. තමන්ගේ පස්සෙන්ම දිව්‍ය රූප මවාගෙන ආපු යකින්නියක් දිහා හැරිලාවට නොබලපු මේ තැනැත්තනම් අතිශයින්ම උතුම් කෙනෙක් වෙන්න ඕන. මෙවැනි කෙනෙක්ට රට බාර දුන්නොත් රට සුඛිත මුදිත කරනවා නිසකයි. ඔවුන් බෝසත් කුමාරයාව තක්ෂිලාවේ රාජකමට පත් කරනවා. ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ. ඒක තේරුම තමයි අර තෙල් පාත්‍රය පරිස්සමෙන් ගෙනිච්ච මිනිස්සයා වගේ Tamanගේ හිත රැකගන්න කෙනා එතෙක් නොගිය දිශාවක් වන නිවන කරා යනවා කියන එක. බලන්න තෙල් පාත්‍රයේ උපමාවයි බෝසත් කුමරුවගේ ගමනයි දෙකෙන්ම පෙන්වන්නේ එකම සත්‍යයක්. ඉතින් මේ කතාව නිකන් අතීත කතාවක් නෙවෙයි. මේක අපේ ජීවිතවලටත් අදාළයි. අපි හැමෝම මොකක් හරි රාජධානියක් එහෙමත් නැත්නම් ඉලක්කයක් හොයාගෙන යන ගමනක ඉන්නේ. ඒ ගමනේදී අපේ පංච ඉන්ද්‍රියන් හරහා එන මොන වගේ පෙළඹවීම්ද මොන වගේ නූතන යකින්නියන්ද අපේ ගමන නවත්තන්න උත්සාහ කරන්නේ. ඒ ගැන මොහොතක් හිතන්න මේ කතාව අපිට හොඳ ඉඩක් සලසලා දෙනවා.